කිව්වනේ මේ අත උස කියන්නේ අපේ අත නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ අපිට ලැබෙන්න ඕන උස. අපේ අත නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ අපිට ලැබෙන්න ඕන උස. මේක ඇතුලේ වාටිය මැහෙන්නවත් ඒ වගේම ඇඳුමට අත අල්ලන්නවත් කිසිම ඉඩ ප්‍රමාණයක් නැහැ. වාටිය මැහෙන්නවත් ඇඳුමට අත අල්ලන්නවත් කිසිම ඉඩ ප්‍රමාණයක් නැහැ. මේ තියෙන්නේ අපේ අත ඒ ඉඩ නැතුව තියෙන උස ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. දැන් අපිට මෙතනදී පේන්නේ නැහැනේ. දැන් මෙතන මේ ඇඳුමට මේ අත අල්ලලා තිබ්බා කියලා අපිට මෙතන මේ ජොයින්ට් එකට මෙතන චුට්ටක් තියලා ගන්න ඕනේ. මේ වාටිය මැහෙන්න අපි මෙතන උසක් තියලා ගන්න ඕනේ කියලා අපි ගත්තේ නැහැනේ. ෂෝල්ඩර් එකේ මේ කෙළවරේ ඉඳන් පහළට අපි අවශ්‍ය උස ගත්තා. අපි ඔය අත උස ඔය විදිහටම ලකුණු කරලා බ්ලොක් එක ඇඳොත් අපිට එන්නේ වැරදි අතක්. ඒ වගේම වැරදි අතක් වගේම උස අඩුවෙන් වගේම අපේ අත අපිට දාන්න බැරි වෙන අතක් තමයි අවසානයේදී අපිට නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි වාටිය මැහෙන්නත් අඟල් ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. ඒ වගේම ඇඳුමට අත අල්ලන්න සඳහා අඟල් ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. අපි එහෙනම් දැන් බලමු කොහොමද සම්පූර්ණ උස හදාගන්නේ කියලා. මම කිව්වනේ අතේ උස විදිහට ඇවිල්ලා තියෙන අඟල් 7යි. මේ තියෙන්නේ අපිට අවසාන වශයෙන් එන්න ඕනේ අත. මේ විදිහට අවසාන වශයෙන් අඟල් 7ක උත්තරයක් එන්න නම් අපි මේ අතේ වාටිය මහන්න ඕනේ. නූල් ඇදී අපිට ඇඳගෙන යන්න පුළුවන්ද? බෑ. එහෙනම් වාටිය මහෙන්න අඟලක් හෝ අඟල් එකමාරක් ඔයාට එකතු කරන්න පුළුවන්. එතනදී අඟලක් මේ අත උස කියන්නේ අපේ අත නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ අපිට ලැබෙන්න ඕන උස. අපේ අත නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ අපිට ලැබෙන්න ඕන උස. මේක ඇතුලේ වාටිය මැහෙන්නවත් ඒ වගේම ඇඳුමට අත අල්ලන්නවත් කිසිම ඉඩ ප්‍රමාණයක් නැහැ. වාටිය මැහෙන්නවත් ඇඳුමට අත අල්ලන්නවත් කිසිම ඉඩ ප්‍රමාණයක් නැහැ. මේ තියෙන්නේ අපේ අත ඒ ඉඩ නැතුව තියෙන උස ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. දැන් අපිට මෙතනදී පේන්නේ නැහැනේ. දැන් මෙතන මේ ඇඳුමට මේ අත අල්ලලා තිබ්බා කියලා අපිට මෙතන මේ ජොයින්ට් එකට මෙතන චුට්ටක් තියලා ගන්න ඕනේ. මේ වාටිය මැහෙන්න අපි මෙතන උසක් තියලා ගන්න ඕනේ කියලා අපි ගත්තේ නැහැනේ. ෂෝල්ඩර් එකේ මේ කෙළවරේ ඉඳන් පහළට අපි අවශ්‍ය උස ගත්තා. අපි ඔය අත උස ඔය විදිහටම ලකුණු කරලා බ්ලොක් එක ඇඳොත් අපිට එන්නේ වැරදි අතක්. ඒ වගේම වැරදි අතක් වගේම උස අඩුවෙන් වගේම අපේ අත අපිට දාන්න බැරි වෙන අතක් තමයි අවසානයේදී අපිට නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි වාටිය මැහෙන්නත් අඟල් ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. ඒ වගේම ඇඳුමට අත අල්ලන්න සඳහා අඟල් ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. අපි එහෙනම් දැන් බලමු කොහොමද සම්පූර්ණ උස හදාගන්නේ කියලා. මම කිව්වනේ අතේ උස විදිහට ඇවිල්ලා තියෙන අඟල් 7යි. මේ තියෙන්නේ අපිට අවසාන වශයෙන් එන්න ඕනේ අත. මේ විදිහට අවසාන වශයෙන් අඟල් 7ක උත්තරයක් එන්න නම් අපි මේ අතේ වාටිය මහන්න ඕනේ. නූල් ඇදී අපිට ඇඳගෙන යන්න පුළුවන්ද? බෑ. එහෙනම් වාටිය මැහෙන්න අඟලක් හෝ අඟල් එකමාරක් ඔයාට එකතු කරන්න පුළුවන්. එතනදී අඟලක් එකතු කරනවා වාටිය සඳහා අඟලක ප්‍රමාණයක් එකතු කරනවා. ඊළඟට මම කිව්වනේ මේ අත අපිට මෙහෙම තිබ්බා කියලා අපේ ඇඳුමට ඉබේම ඇල්ලෙන්නේ නැහනේ. අපේ ඇඳුමට මේ අත අපි ඇටච් කරන්න ඕනේ. මෙන්න මේ කිහිලි කට හැඩයට මෙන්න අපේ අතේ මෙන්න මේ අපේ අත ඇල්ලෙන්න ඕනේ. නේද? මේ කිහිලි කට හැඩයට අපේ අත ඇල්ලෙන්න ඕනේ. ඒ ඇල්ලෙන්නේ නම් අපි ප්‍රමාණයක් තියාගන්න ඕනේ. නේද? ඒ වෙනුවෙන් මම තියාගන්නවා අඟල් භාගයක ප්‍රමාණය. අඟල් භාගයක් හොඳටම ඇති. අඟල් භාගයක් අපේ අත ඇඳුමට ඇල්ලෙන්න හොඳටම ඇති. එතකොට මේ තියෙන්නේ ඇඳුමට ඇල්ලීම සඳහා අවශ්‍ය වාසිය තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මෙතන සම්පූර්ණ උත්තරය කීයක් එනවද?
වාටිය සඳහා අඟලක් තිබ්බා. ඇඳුම ඇල්ලීම සඳහා වාසියට මේ ඇඳුම ඇල්ලීම සඳහා ඉඩ ප්‍රමාණයක් මම තිබ්බා. එතකොට සම්පූර්ණ මෙතන එනවා 7යි 1යි 8යි 8යි භාගයයි 8 විදිහට. 8 විදිහට මගේ සම්පූර්ණ උස එනවා. සම්පූර්ණ උස 8 විදිහට එනවා. මේ අත උස අපි සම්පූර්ණ අත උස ගත්තා නම් අපිට මේ අත නිවැරදිව ඇඳෙන්නේ නැහැ නේද? ඇඳෙන්නේ නැහැ. මේක තමයි අතක සම්පූර්ණ උස. සම්පූර්ණ උස. අපි අත උස ගත්තාම අනිවාර්යෙන් අපි වාටිය සඳහායි ඇඳුමට අල්ලන්න ඕනේ ප්‍රමාණය සඳහා එකතු කරලා අපි සකස් කරගන්න ඕනේ අපේ අතේ සම්පූර්ණ උස. මේ උස ගත්තා කියලා මේ අත උස අරගෙන අපි බ්ලොක් එක ඇඳලා හරියන්නේ නැහැ. ඊළඟ අතාග වට මිනුමට අපි යමු. දැන් අපි අත උස සකස් කරගත්තා. මගේ අතේ සම්පූර්ණ උස ආවේ 8 විදිහට. මම මේ ටික මකලා ඊළඟ මිනුම වෙන අත අග වට මිනුමට මම යනවා. ඊළඟට මම අත අග වට මිනුම ගණනය කරන්න පටන් ගන්නවා. දැන් සිව් එකක මම කලින් කොටසේදී කිව්වා සිව් එකක මේ මධ්‍ය රේඛාව තමයි මේ අතේ උස කියන්නේ. අතේ උස කියන්නේ මේ සිව් එකක හරියටම මධ්‍ය රේඛාව. ඔන්න ඔය මධ්‍ය රේඛාවේ දෙපැත්තට තමයි අපි ලබාගත්ත මේ වටමිනු බෙදිලා කරලා යන්නේ. මෙන්න මේ දෙපැත්තේ. ඒ කියන්නේ මේ දෙපැත්තට මෙහෙම යන්න හේතුව මොකද එක පැත්තකින් අපිට බෑක් එක නිර්මාණය වෙනවා. එක පැත්තකින් අපිට ෆ්‍රන්ට් එක නිර්මාණය වෙනවා. ශරීරයට අවශ්‍ය විදිහට අපේ ඇඳුම නිර්මාණය වෙන්න නම් අපේ ශරීරය ආවරණය වෙන විදිහට ඇඳුම නිර්මාණය වෙන්න ඕන අපිට ඉදිරිපස පළුවයි පිටුපස පළුවයි ඇටච් කරාම තමයි අපිට අවශ්‍ය ඇඳුම ලැබෙන්නේ නේද? ඒ වගේම මෙන්න මේ අතේ උසෙන් මේ පැත්තටයි බෙදිලා යන්නේ අපේ බෑක් එක වෙනුවෙන්. ඒ කියන්නේ බෑක් එකේ පතරම සඳහා ෆ්‍රන්ට් එකේ පතරම සඳහා ඒ කියන්නේ පිටුපස පතරම සඳහා කොටසක් මෙතනින් යනවා. ඉදිරිපස පතරම සඳහා මෙතනින් කොටසක් යනවා. එතකොට මෙතන මේ දෙපැත්ත ඒ කියන්නේ මෙන්න මේ මධ්‍ය රේඛාවෙන් එක පැත්තකුයි අනිත් පැත්තෙන් තව පැත්තකුයි නිර්මාණය වුණාම අපිට සම්පූර්ණ අත නිර්මාණය වෙනවා. හැබැයි අපි අපේ ඇඳුමේ ඉදිරිපස පළුව සහ පිටුපස පළුව නිර්මාණය කරගනිද්දී අපි මේ වටමිනුම් බෙදාගන්නේ 4ට. වටමිනුම් බෙදාගන්නේ 4ට. හේතුව අපේ ඉදිරිපස පළුව ගත්තාම අපේ ඉදිරිපස පළුව අඳින්නේ හරියටම භාගය. ඉදිරිපස පළුවෙන් අපි බ්ලොක් එක අඳින්නේ භාගය. එතකොට මෙතන 1 මෙතන 2. ඔන්න ඉදිරිපස පළුව. භාගයක් ඇඳා ඒ භාගය උදව් කරගෙන අනිත් භාගය අපි ඇඳගත්තා. ගානටම එනවා. එතකොට ඉදිරිපස පළුවේ හරියටම මැද්දෙන් දෙකට බෙදුවම අපිට කෑලි දෙකක් හම්බෙනවා. පිටුපස පළුව ගත්තාම අපි ඔය පිටුපස පළුව අඳින්නේ හරියට මැද්දෙන් බෙදලා එක පළුවයි. හරියට මැද්දෙන් බෙදලා එක පළුවයි අපි අඳින්නේ. ඒ පළුව ආධාර කරගෙන අපි අනිත් කොටස, ඒ කියන්නේ පිටුපස පළුවේ අනිත් ඉතිරි කොටස නිර්මාණය කරගන්නවා ගානට. එතකොට මෙතනත් පළු දෙකයි. එතකොට මෙතන එක පළුවයි, මෙතන දෙවෙනි පළුව, මෙතන තුන්වෙනි පළුව, මෙතන හතරවෙනි පළුව. සම්පූර්ණ ඇඳුමක් එතකොට නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට නේද? ඒ කියන්නේ ඉදිරිපස පළු දෙකයි, පිටුපස පළු දෙකයි. අන්න ඒ හන්දා තමයි අපි වටමිනුම් 4ට බෙදන්නේ. 4ට බෙදුවම එක පළුවකට අයිති වෙන ප්‍රමාණය අපිට ලැබෙනවා. ඒ පළුව උපයෝගී කරගෙන අපිට අපේ ශරීරයේ ඉදිරිපස නම් ඉතිරි පළුව අපිට නිර්මාණය කරගන්න පුළුවන්. පිටුපස පළුවේ එක පළුවක් අපි නිර්මාණය කරගත්තාම ඒ පළුව ආධාර කරගෙන අපිට අනෙත් පළුව නිර්මාණය කරගන්න පුළුවන්. අන්න ඒ හන්ද තමයි වටමිනුම් අපි 4ට බෙදන්නේ මේ ඉදිරිපස සහ පිටුපස පතරම් සාදද්දී. හැබැයි අපේ අතක් නිර්මාණය කරද්දී අපි මේ වටමිනුම් 4ට බෙදන්නේ නැහැ.
ඒව වටමිනුම් වුණාට හතරට බෙදන්නේ නැහැ. මොකද මේ තියෙන අතේ උස නේද? මේ අතේ උස. අපි අතේ උස ගත්තේ මෙන්න මේ ෂෝල්ඩර් එකේ කෙළවර. ෂෝල්ඩර් එකේ කෙළවරේ ඉඳන් පහළට. එතකොට ෂෝල්ඩර් එකේ කෙළවරේ ඉඳන් පහළට ගත්තම මේ පැත්තෙන් ෆ්‍රන්ට් එක නිර්මාණය වෙනවා. මේ පැත්තෙන් බෑක් එක නිර්මාණය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට සිරස් අතර මධ්‍ය රේඛාවක් යනවා කියන්නේ අපිට කොටස් දෙකකට වෙන් කරගත්තාම ඇති. කොටස් දෙකකට වෙන් කරගත්තාම හොඳටම ඇති. ඒකෙන් සම්පූර්ණ ඇඳුම සඳහා අවශ්‍ය වෙන ස්ලීව් එක නිර්මාණය වෙනවා. ඒ හන්ද තමයි අපි මේ අත නිර්මාණය කරද්දී අපි ලබා ගන්නා වටමිනුම් දෙකෙන් බෙදන්නේ. හොඳට මතක තියාගන්න. අතක් නිර්මාණය කරද්දී අපි ලබා ගන්නා මෙන්න මේ වටමිනුම් අපි බෙදන්නේ හේතුව මෙන්න මේ සිව් එකේ උස. සිව් එකේ උස අපි මධ්‍ය ලක්ෂ්‍ය විදියට අරගෙන තියෙනවා. ඒකෙන් එක පැත්තකට ෆ්‍රන්ට් එක එනවා, එක පැත්තකට බැක් එක එනවා. එතකොට ඇඳුම සඳහා අවශ්‍ය සම්පූර්ණ ස්ලීව් එක අපිට නිර්මාණය වෙලා ලැබෙනවා. ඔය හේතුව හන්ද තමයි අපි මේකේ වටමිනුම් හැම වෙලෙම දෙකට බෙදන්නේ. වටමිනුම් දෙකට බෙදන්නේ සිව් එකක හන්ද. දැන් බලන්න මේ අත්අග වටමිනුමත් වටමිනුමක්නේ. අත්අග වටමිනුමත් වටමිනුම. එතනදි මට ඇවිල්ලා තියෙනවා 14 විදිහට. ඔය 14 මෙන්න මේ මධ්‍ය රේඛාව. එහෙම නැත්නම් මේ අතේ උස කියන රේඛාවේ එක පැත්තකට එක අගයකුත් අනිත් පැත්තට තවත් අගයකුත් ගිහලා හරියන්නේ නැහැ. මේ මධ්‍ය රේඛාවේ එහා පැත්තේ තියෙන අගයම තමයි මෙහා පැත්තට එන්න ඕනේ. සමබරව ලැබෙන්න ඕනේ. අන්න ඒ හන්ද අපි 14 බෙදනවා දෙකේ. 14 අපි බෙදනවා දෙකේ. 14 දෙකෙන් බෙද්දාම කීයද? 14 දෙකෙන් බෙද්දාම අපිට එනවා උත්තරේ 7ක්. භාගය දෙකට බෙද්දාම භාගයට මම කිව්වේ 0.4ක් තියෙනවා කියලා. 0.4ක්. 0.4ක් තමයි භාගය කිව්වේ. එහෙනම් 0.2ක්නේ කාලක් කියන්නේ. එතකොට භාගය හරියටම දෙකට මැද්දෙන් බෙද්දාම අපිට කාලක් කියලා හම්බෙනවා. භාගය හරියටම දෙකට බෙද්දාම කාල විදියට අපිට උත්තරේ හම්බෙනවා. 14 දෙකට බෙද්දාම 7යි කාලක් කියන උත්තරේ අපිට හම්බෙනවා. එහෙනම් මේ පැත්තේ ඉඳන් මේ පැත්තට, ඒ කියන්නේ මෙන්න මේ සෙන්ටර් ලයින් එක. සෙන්ටර් ලයින් එක කියන්නේ මැද ඉර. මැද ඉර තමයි මේ අතේ උස කියන්නේ. මෙන්න මේ අතේ උසේ ඉඳන් ෆ්‍රන්ට් එක පැත්තට 7යි කාලකුත් බැක් එක පැත්තට 7යි කාලකුත් යන්න ඕන. දැන් ඔය 7යි කාලයිම ලකුණු කරලා හරියනවා දෙපැත්තට. ඔය තියෙන්නේ ඔය මේ 14 කියන්නේ අපි මේ කිසිම බුරුලක්වත් ටයිට් එකක්වත් නැතුව සාමාන්‍ය විදිහට ලබාගත් මිනුමනේ. ඔය මිනුමට අමතරව අපි මැහුම් වාසි එකතු කරන්න ඕනේ නේද? මොකද මේ අත මැහිලා යන්න අපි මැහුම් වාසි එකතු කරන්න ඕනේ. අපි මේ ගත්ත ප්‍රමාණයම මැහුම් වාසි තියාගත්තොත් අපිට මේ අත වට ප්‍රමාණය ඇති වෙයිද? මදි වෙනවනේ. හිතන්න මෙතන තියෙන 14ක්නේ. 14 අපි අඟලක් වෙන් කරනවා මැහුම් වාසි විදිහට. අඟල් භාගේ දෙපැත්තට හරියට යන්න අඟලක් වෙන් කරනවා මැහුම් වාසි විදිහට. හරිද? එතකොට ඕකෙන් අඟලක් ගියාම අපිට එන්නේ කීයද? 13යි. 13 අපේ අත අග වටේට ගැලපෙනවද? අත අග වට මිනුමට ගැලපෙනවද? නෑනේ. අපිට අත එහෙනම් හිර අතක් තියා අපිට දාන්නම බැරි අතක් තමයි නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි මේ බෙදාගත්ත උත්තර දෙකට, ඒ කියන්නේ දෙපැත්තට සමසේ යන විදිහට මේ ගත්ත උත්තර දෙකට අපි මැහුම් වාසි එකතු කරන්න ඕනේ. මොකද මැහිලා යන්න ඕනේ. අපේ අතේ ගානට මෙන්න මේ 7යි කාලේ කියන්නේ අපේ අතේ ගානට දෙපැත්තට යන්න ඕනේ මිනුම. මෙන්න මේ මිනුම් දෙකට එහා පැත්තෙන් අපි මැහුම් වාසි ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. මම අඟල් භාගය දෙපැත්තටම දෙනවා. අඟල් භාගය දෙපැත්තටම දෙනවා. මැහුම් වාසි විදිහට. එතකොට අපිට සම්පූර්ණ උත්තරේ කීයක් එනවද?
අපිට එතකොට සම්පූර්ණ උත්තරේ එක පැත්තකින් එනවා 7යි කාලට භාගයක් එකතු කරාම කීයද? 7යි කාලට භාගයක් එකතු කරාම අපිට එනවා 7යි 3 කාලා. 7යි 3 කාලක් විදියට අපිට උත්තරේ ලැබෙනවා. 7යි 3 කාලා. එතකොට මේ පැත්තේ 7යි 3 කාලයි නම් මේ පැත්තේ 7යි කාලට භාගයක් එකතු කරාම අපිට 7යි 3 කාල විදියට උත්තරේ ලැබෙනවා. එහෙනම් අත්අග වටමිනුම දෙකට බෙදලා අපි ඒකේ මැහුම් වාසි විදියට, ඒ කියන්නේ මැහිලා යන්න ඉඩ ප්‍රමාණයක් තියන්න ඕනේනේ. ඒ ඉඩ ප්‍රමාණය වෙනුවෙන් අඟල් භාගයක් එකතු කරනවා. එතකොට මට උත්තරේ විදිහට ලැබෙනවා 14 දෙකෙන් බෙදුවම 7යි කාලයි. 7යි කාලට භාගයක් එකතු කරාම 7යි 3 කාලක් විදිහට මට අත්අග වටමිනුමේ එක පැත්තක දුර ප්‍රමාණය ලැබෙනවා. එක පැත්තක දුර ප්‍රමාණය ලැබෙනවා. ඉතින් අපි මේ අත්අග වටමිනුම යටින්ම ඇන්ද කියලා මම එදා හේතුව කිව්වා. මොකද අපේ අතේ අපි අවසානයට ගන්න අගේ අතේ උස ගනිද්දී අපේ අවසානයට ගන්න තැන, අපේ අත උස ගත්තේ අවසාන තැන වටානේ අපි ටේප් පටියවල අපි මේ මිනුම ගන්නෙ. අන්න ඒ හන්ද තමයි අපි මේ අත රේඛාව අවසානයේටම ලකුණු කරන්නේ. එතකොට මෙන්න මේ අත්අග වට මිනුම විදිහට අපිට හම්බෙන්නේ 7යි 3 කාලක්.